ආමෝස් පොත. මොකද ආමෝස් පැමිණියෙත් මෙන්න මේ රටටම දේශනා කරන්න. එතකොටත් මේ වගේ දෙයක් තමයි දැන් හොසියා ආවේ ක්‍රිස්තු පූර්ව 800 ගණන් වල. ආමෝස් ආවේ ක්‍රිස්තු පූර්ව 700 ගණන් වල. ඒ කියන්නේ ආමෝස් ආවේ අර අසීරියවරු ඇවිත් ඊශ්‍රායල් දේශ විනාශ කරන්න ඔන්න මෙන්න තියෙන කාලේ. යෙසායලා දකුණු රාජ්‍යයේ හිටපු කාලේ. දැන් ආමෝස්ගේ කතන්දරය ඇවිල්ලා වෙනස්. දැන් ආමෝස් කියන්නේ යුදා රාජ්‍යයේ හිටපු කෙනෙක්. එයා උඩ එක්කෙනෙක් නෙවෙයි. කියන්නේ උතුරු රාජ්‍යයට අයිති එක්කෙනෙක් නෙවෙයි. දකුණු රාජ්‍යයේ හිටපු කෙනෙක්. බෙත්ලහෙම් ඉඳලා තව කිලෝමීටර් 2-3ක් ගියොත් තෙකෝවා කියලා තව ගම්මානයක් එනවා. ඒ ගම්මානේ තෙකෝවා වල හිටපු කෙනෙක් ආමෝස්. මෙයා යෙෂායාගේ තාත්තගේ යාළුවෙක්. යෙෂායා ඉන්නේ අපේ යෙෂායා. යෙෂායාගේ තාත්තගේ නම මොකක්ද දන්නවද? ආමෝස්. ඒ ආමෝස් නෙවෙයි මේ ආමෝස්. හැබැයි ඉතිහාසයෙන් මං හොයලා බැලුවා මේ ආමෝස් යෙෂායාට කලින් හිටපු කෙනෙක්. يعني යෙෂායාගේ තාත්තගේ යාළුවෙක්. මෙයා ප්‍රොපෙතවරයෙක් නෙවෙයි. මෙයා හොඳ ධනවතෙක්. නොකොඩ් කියන මේ බැටළු වර්ගයක් ඇති කරපු ලොකු සල්ලිකාරයෙක්. ඉතින් මෙයාට තිබුණා මේ හොලිඩේ හෝම් එකක්. මොකද්ද මේ නිවාඩු කාලේ ගත කරන්න ලොකු ඉඩමක් අරන් තිබ්බා. වල් අත්තික්කා කැලෑවක් වගේ. ඉතින් මේ මිනිස්සු අර දුප්පත් මිනිස්සුන්ට ඇවිල්ලා මේ ඔක්කොම ගන්න ඒ වගේ සැහෙන්න උදව් කරපු මිනිස්සෙක්. ඉතින් මේ නොකොඩ් වර්ගයේ මේ බැටළුවෝ ඇති කරලා විකුණන ලොකු ව්‍යාපාරයක යෙදලා හිටපු මිනිස්සෙක්. දෙවියන් වහන්සේ හිටපු ගමන් කිව්වා මේ මිනිහයාට මේ උඹ ඵලයන් උතුරු රාජ්‍යයට කියලා. උතුරු රාජ්‍යයට ගිහිලා දේශනා කරපන් කියලා. දැන් නිකම්ම උතුරු රාජ්‍යයි දකුණු රාජ්‍යයි ගැටිගෙන තිබුණේ. ඒ උන්ට පෙන්වන්න බෑ මෙහෙන් කවුරු යාවනා. හැබැයි මෙයා ගියා. ගියම් බෙතෙල් වලට ගියේ. බෙතෙල් වලනේ අර යරොබයම් හදලා දීපු අර දෙවෙනි අර උතුරේ දාන් දකුණේ බෙතෙල් වලනේ අර දේවාලයක් තිබ්බේ. එතනටම ගියා. ගිහිල්ලා දැන් වැඩි තියෙන්නේ දැන් මේ කවුරුත් ගිහිල්ලා දෙවියන් වහන්සේ ගැන කතා කරලා උඹලා වැරදි කියලා කිව්වහම මුන් මරනවා නැත්තම් ගහනවා එලව ගන්නවානේ. ඒ නිසා ආමෝස්ගේ පොත බලනකොට එහෙම වැඩක් කරනවා ආමෝස්. හරිද? ආමෝස් ගිහිල්ලා ඊශ්‍රායල් වරුන්ට බනින්නේ නැහැ. උන්ට නෙමෙයි බනින්නේ. ඔය වටා පිටාවේ තියෙන රටවල් වලට බැනගෙන යනවා. හරිද? මේ තීර් කියන රටේ උන්ගේ වැරදි වලට කවිමය ලක්ෂණයකුත් දාලා එතන උන්ගේ වැරදි 4 වැරදි පාප 3 පාප 4 අර ඒ වගේ අර සාහිත්‍යමය ලක්ෂණ ටිකක් දාලා ඔය කියනවා අර තීර් වල ඉන්නේ උන්ගේ පාපය ගැන දෙවියන් වහන්සේ කියන්නේ ඔවුන්ව ඉතුරු කරන්නේ ඔවුන්ව මරනවා. සීදෝන් වරුන්ට විරුද්ධව දෙවියන් වහන්සේ කියන්නේ ඔවුන්ව ඉතුරු කරන්නේ උන්ගේ මේ වැරදි තියෙනවා ඔවුන්ව මරනවා. ඒ දොම් වරුන්ට විරුද්ධව මෙන්න මෙහෙමයි දෙවියන් වහන්සේ කියන්නේ. අම්මෝන් වරුන්ට විරුද්ධව මෙහෙමයි කියන්නේ. මෝઆබ් වරුන්ට විරුද්ධව කියලා ඔය වටා පිටාවේ ඉන්න අයට බනිනවා. එතකොට මිනිසුන්ට ආසයිනේ. දැන් කාටවත් ආසයිනේ. අපිට නොබැන වෙන කාට හරි අපි දන්න වෙන කාට හරි කවුරු හරි බැන වදිනවා නම් අපිට ආසයි අහන් ඉන්නනේ. අන්න උන්ට උන්දයි සාදු කියලා අපි අහන් ඉන්නවනේ. ඒ වගේ දෙයක් තමයි ඇති කරේ ඒ ඊශ්‍රායල් වරුන්ට එවුන්ගේ කනවල් පිනවන්න මෙයා ගිහිල්ලා වටා පිටාවේ ඉන්න රටවල් වලට බැනගෙන යනවා. රටවල් 6කට බනිනවා. හරිද? රටවල් අවට තියෙන රටවල් 6කට බැනලා 7 වෙනුව බනින්නේ මෙයා එන යුදා රටට. යුදා රටට දෙවියන් වහන්සේ බනිනවා. උනුත් මේ මෙහෙමයි අරමයි කියලා බැනපුවාම තමයි මිනිස්සු හිතාගත්තේ මේ දැන් මුන් අපි ගැනත් දැන් කියයි දැන් මෙච්චර වෙලා අනුන්ට බනිනකොට අහන් හිටියානම් දැන් අපිට කියනකොටත් අහන් ඉන්න ඕනේනේ. අන්න ඒක තමයි ආමෝස්ගේ කුමන්ත්‍රණය. ඒ කියන්නේ අතර දෙවියන් වහන්සේගේ කුමන්ත්‍රණය ආමෝස්ලව ඕක තමයි. 8 වෙනුවට දුන්නයි උඹලගේ පාප මේකයි. අරුන්ට බනිනකොට අහන් ඉන්නවා. උන්ට බනිනකොට hina වෙනවා. අරුන්ට බනිනකොට උඹලට සොමේ. පොඩ්ඩක් හිටමන් උඹලා මොනවද කරේ? කියලා උන්ට බනින්න පටන් ගන්නවා. ඊපස්සේ ආමෝස් කියනවා ආමෝස්ට දෙවනස දර්ශන දීලා තියෙනවා. හරිද? දර්ශන දීලා මුන්ට මෙහෙම ගහන්න යනවා. සමහර දර්ශන දකිනකොට ආමෝස්ට එපා වෙනවා. ස්වාමිනේ මෙහෙම ගහන්න එපා. මුන් ඉවර වෙයි. පස්සේ දෙවනස කියන හරි. ඊට පස්සේ අන්තිමට ලම්බයක් පෙන්නනවා දෙවනසේ. ලම්බයක් පෙන්නලා අර බාසුන් නෑලා ගෙවල් හදනකොට ලම්බේ දාලා බලලානේ අර ගල් ටික තට්ටු කරලා මේ
බිත්තිය කෙලින් හදන්නේ. ඉතින් ඒකෙදි ආමොස් කියනවා කමන්නේ ස්වාමී ළඹයක් වගේ එකක් දාලා මුන්ව තට්ටු කරලා හරි ගස්සලා ගන්න කියලා. ඉතින් අර එක අවස්ථාවක අර ඒගොල්ලන්ගේ පූජකවරයෙක් ඇවිල්ලා බනිනවත් එක්ක ආමොස්ට කියන මේ උඹ ඵලයන් ගිහිල්ලා උඹලගේ රටට ගිහිල්ලා අනාගත වාක්‍ය කියලා උන් දෙන රොටි කාලා ජීවත් වෙන කියලා. එතකොට තමයි මෙයා කියන්නේ අයිසේ මේ උඹ හිතන්න එපා මම ප්‍රොපේතවරයෙක් කියලා. මම ප්‍රොපේතවරයෙක්ගේ පුතේකුත් නෙවෙයි. මම පාඩුවේ මගේ නොකොඩ් පස්සෙන් ගියා හිටියේ මම හොඳ සල්ලිකාරයෙක්. ඒක තමයි කියන්නේ එතන. හරිද මම හොඳ බිස්නස් කාරේ මේ උඹ ඵලයන්ට උඹේ ගෑණි වෛශ්‍යාවක් වෙනවා. උඹේ පුතු රටින් එළියට ගිහිල්ලා මැරෙන්න යනවා. තොපිත් පාරේ නන්නත්තරව ගිහිල්ලා මැරෙන්න යනවා කියලා මුටත් එක්ක බනිනවා. බලන්න පස්වෙනි පරිච්ඡේදය එහෙම තියෙනවා. හරිද? ඉතින් ආමෝස්ගේ ඔය දේශනාව එහෙම් පිටින්ම ඒ මිනිස්සුන්ට උතුරු රාජ්‍යයට කතා කරනු ලබනවා.